ඉතින් අපි අදත් ආවා මාළු අල්ලන්න. මුලින්ම අපි මාළු පැටව ටිකක් අල්ලගෙන ඉන්න ඕනේ. මේ විදිහට මාළු පැටව ටිකක් අල්ලලා මේ වගේ බෝතලයකට අපි ගා ගන්නවා. එතකොට අපිට ලේසි මේ ලොකු මාළුවෙක් අල්ල ගන්න. මේ වගේ මාළු පැටව ටික අල්ලලා බෝතලයකට අපි දා ගන්නවා. පේනවනේ ඔයගොල්ලන්ට? ඔන්න ඉතින් අපි අර මාළු පැටව පන්නේට ගහලා මේ ළඟ දාන්න යන්නේ. පේනවනේ? ළඟ හරියෙන් තමයි දාන්නේ. මොකද මේ ළඟ හරියේ ඉන්නවා වගේ මාළු. ලොකු මාළු ඉන්නවා වගේ පේනවා. අපි ඒ නිසා අර අල්ලගත්ත මාළු පැටව ටික පන්නවල ගහලා මේ හැමතැනම දාගන්නවා. ඔයගොල්ලන්ට පේනවනේ? මෙන්න මේ හරිය ගස් කොළන් තියෙන නිසා මේ අර අඳුරුයි වතුරේ අර මාළු ගැවසෙන්න පුළුවන් මේ වෙලාවේ. ඔන්න ඔය විදිහට මාළු පැටව හැමත ගහලා ඔය විදිහට දානවා. වෙනනේ ගොඩක් දුර දාන්නේ නැහැ. පේනවනේ ළඟින් දාන්නේ. අපි ඉතින් මෙන්න මේ වගේ හැම තැනකින්ම මේ පඳුරු ගොඩක් පඳුරට වගේ තියෙන තැන් වලින් අපි පන්න ටික දාගන්නවා. පේනවනේ? අපි මෙන්න මේ පඳුර අයිනටත් මේ පන්නයක් දැම්මා. අපි මේ හරියටත් තව පන්නයක් දාමු නේද? මෙන්න අපේ පළවෙනි මාළුවා. පේනවනේ ඔයගොල්ලන්ට? අපි මුලින්ම දාපු පන්නේ මාළු පැටියව කාලා තියෙනවා. ලූලා මාළුවෙක් තමයි කාලා තින්නේ. ලොකු එකෙක් නෙමේ, සාමාන්‍ය ගානේ මාළුවෙක් නේ. ඔව් පේනවනේ? ලූලා මාළුවෙක්. පේනවනේ යාගේ හැටි? අන්න ඉතින් පේනවනේ පළවෙනි මාළුවා. ලූලා මාළුවෙක් තමයි කාලා තියෙන්නේ. කොහොමින් ඕගොල්ලන්ට පෙන්නන්න. දැන් පේනවනේ. ඊයතක් විතර තියෙනවා. ඔන්න අපි දෙවනියට දාපු පන්නේ මේ මාළුවෙක් කාලා. මොකෙක් කාලාද දන්නේ නැහැ. මේ අදින විදිහට නම් ලොකු මාළුවෙක් එන්න ඕනේ. පේනවනේ? මට නම් බය බෑ. මොකෙද දන්නේ කාලාදී. පැටලියවල වගේනේ. එන්නෙත් නෑ යාව. මට නම් බයයි හොඳේ. මාළුවේ ඔන්න පේනවනේ ඔයාලට? ඔන්න පේනවනේ මට හරියට වීඩියෝ එක කරගන්නවත් බැරි වුණා. මේ හැත්තට මම බයලා පස්සට පැන්නා. පේනවනේ මාළුවගේ ප්‍රමාණය. අම්බෝ මෙච්චර ලොකු මාළු ඉන්නවද නේ මෙතන. මේ ළඟම තැනට දැම්මේ. පේනවනේ? ඇත්තටම වතුරෙන් ගොඩට එනකන් හිතා ගන්න බැරුණා මාළුවෙක්ද කාලා තින්නේ මොකෙද්ද කියලා. අම්මෝ. එයා නම් මේ ගොඩක් ලොකු මාළුවෙක්. පේනවනේ ලූලා මාළුවෙක්ම තමයි. ඒ කියන්නේ මේ හරිය ඇති නේද හරියට ලූලු මාළු. පේනවනේ උගලන්න. මේගොල්ලෝ හැබැයි ලේසියෙන් මැරෙන්නේ නැහැ. අර ගොඩක් වෙලා ගොඩ හිටියට මැරෙන්නේ නැහැ. පේනවනේ? අපි අර ඉවලේ දැම්මේ අර පඳුර හරියේ පන්නයක්. අන්නේ පන්නේ කාලා තියෙනවා. පේනවනේ? ඔන්න මෙතන ඉන්නවා. මාළු උඩට ගත්තද? ඔව්නේ. මං අරහෙන් එද්දි මෙයා මාළු උඩට අරගෙන. ඔන්න බලන්නකෝ දැන්. ඔයගොල්ලන්ට පෙන්නන්න. මේ ඉන්නේ. මේ අපේ තුන්වෙනි මාළුවා. එයත් ලූලෙක්මයිනේ. අද ලූල්ලුන්ගේ දවස් මං හිතන්නේ. පේනවනේ? එයත් ලොකුයි. ලොකු මාළුවේ. මේ පේනවනේ? අම්බෝ මට තාම මතක් නෑ කලින් මාළුව ගත්ත විදිය.
පේනව නේද? කලින් මාළු නම් මේ විදිහට එල්ලන් ඉන්න හම්බුන්නේ උටුණා. ඒ තරම් බරයි යා මං හිතා. ඉතින් අපි අර මුලින්ම අල්ලපු මාළු පැටිය ඉන්නවනේ. මේ හේයාව අපි වතුරට දානවා. දැන් අපි අල්ලලා ටිකක් වෙලා වෙනවා ඒත් මැරුන්නේ නැහැ. ඔයගොල්ලන්ට පෙනෙයි දැන් වතුරට වැටුනම යන විදිය. මේ මාළු අර ඉක්මනට මැරෙන්නේ නැහැ. නැත්තම් ඉතින් මේ අපි ඔහොම ගොඩ තියන් ඉන්නේ වතුරට දානවා ඉක්මනට. අර පේනවනේ ඔයගොල්ලන්ට ගියා. ඒගොල්ලෝ එහෙම අර ලේසියෙන් මැරෙන්නේ නැහැ. මේ දෙන්නගෙනුත් එක්කෙනෙකුට මේ පණ තියෙනවා. අර ලොකු මාළුවා මැරිලා. එයා මැරිලානේ. මේ පේනවනේ. අන්නේ පණ තියෙන කෙනාව අපි ඉතින් වතුරට දානවා එයාවත්. මොකද ඉතින් පණ තියෙන හින්දා අපි ගෙදර අරන් යන්නේ නැහැ. පේනවනේ. අපි ආව වතුරට දාන්න යන්නේ. ඔයගොල්ලන්ට පෙන්නන්නම්කෝ. අර පොඩි මාළුවව තමයි මුලින් මැල්ලුවේ. එයාට තාමත් පණ තිබ්බා. අපි ලුලු මාළුව 3 දෙනෙක් ඇල්ලුවානේ. ඒ වෙනකනුත් එයාට පණ තිබ්බා. ඔයගොල්ලෝ දකින්න ඇති එයා වතුරට දැම්මම යනවා. මේ අපේ අනිත් මාළුවා. ඔන්න ඉතින් අපි මෙයාවන් නිදහස් කරා. අපි ඉතින් අද දවසේ ලුලු මාළු 3 දෙනෙක් ඇල්ලුවා. අපි එහෙනම් ඉතින් ආපහු අලුත් වීඩියෝ එකකින් හම්බ වෙමු. ඔයගොල්ලෝ අපිව subscribe කරලා නැත්නම් subscribe කරලා තියාගන්න. එහෙනම් සුබ දවසක් හැමෝටම.